කමෙන්ට් එක දෙක වැඩි ඒක ඔයාලා කියවගන්න. හැබැයි සරලවම කිව්වොත් මෙයා කියන්නේ ඔයා ට්‍රාන්ස් පිරිමියෙක් වුණාට ඔයා හෝමෝන්ස් ගත්තට ඔයාට තාම පීරියඩ්ස් හැදෙනවනේ කියලා. මට මේ වීඩියෝ එක ඇත්තටම පටන් ගන්න හිතෙන්නේ කොහොමද දන්නවද? අර අපේ අම්මලා අපිට බයින්නේ මැටි, මෝල්, මොට්ටපාල, ගොන් කියන සතුන් කියන අපිට ඔක්කොම කියලා අම්මලා අපිට බයින්නේ. අන්න එහෙම මට මේ වීඩියෝ එක පටන් ගන්න හිතෙන්නේ. ළමයෝ පොඩ්ඩක් බයොලොජි ගැන ගත්තොත් තේරෙනවා ට්‍රාන්ස්ජෙන්ඩර් කොල්ලෙක් ටෙස්ටොස්ටෙරෝන් තෙරපි පටන් ගත්ත ට්‍රාන්ස්ජෙන්ඩර් කොල්ලෙක් යාගේ මෙඩිකල් ට්‍රාන්සිෂන් එක පටන් ගත්තම ඔක්කොම සයිකියාට්‍රික් ඉවැලුවේෂන්ස් ඉවර වෙලා සයිකොලොජිකල් ඉවැලුවේෂන්ස් ඉවර වෙලා එයාව මෙඩිකල් ට්‍රාන්සිෂන් එකට ක්ලියර් වුණාට පස්සේ ටෙස්ටොස්ටෙරෝන් තෙරපි පටන් ගත්තට පස්සේ එයාගේ ඇඟේ ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් හැදෙන එක නවතිනවා. ඒක සිස්ජෙන්ඩර් පිරිමි කෙනෙක්ගේ ගානට අඩු වෙලා ටෙස්ටොස්ටෙරෝන් ලෙවල්ස් වැඩි වෙනවා. අනිත් එක හැම මනුස්සයාගේම ඇඟවල් වල ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් ටෙස්ටොස්ටෙරෝන් තියෙනවා. ඒකේ ලෙවල්ස් අනුව තමයි අපේ මේ සෙකන්ඩරි සෙක්ෂුවල් කැරක්ටරිස්ටික්ස් කටහඬ රැවුල එතකොට මසල් මාස් එක උස කොට එතකොට ඇඟේ රෝම තියෙනවද නැද්ද කියන එක ඕවා ඔක්කොම ඔය සෙකන්ඩරි ද්විතීයික ලිංගික ලක්ෂණ තීරණය වෙන්නේ අපේ ඇඟේ තියෙන හෝමෝන් ලෙවල්ස් අනුව. එතකොට ට්‍රාන්ස්ජෙන්ඩර් කොල්ලෙක් ටෙස්ටොස්ටෙරෝන් තෙරපි පටන් ගත්තම එයාලගේ පිරිමි ද්විතීයික ලක්ෂණ එළියට එනවා. my god බයොලොජි ගැන ගන්න බේසික් බයොලොජි. this is basic biology. ජීව විද්‍යාවේ තියෙන සරලම දේවල් ගැන. okay